නිමේෂ් මගේ නලල සිපගෙන දුන්නු ඒ පොරොන්දුව මගේ මුළු ලෝකෙම වෙලා තිබුණා. දින සති ගෙවිලා ගියේ හරිම ආදරෙන්. හැමදාම හවසට අපි අහසින් මුණ ගැසුණා, හීන මැව්වා. අපේ ආදරේ හිතුවටත් වැඩිය දුරදිග ගිය සම්බන්ධයක් වුණා. ඒත් ඒ හැම හීනයක්ම එක මොහොතකින් සුණු විසුණු වෙලා යයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. දවසක් හවස නිමේෂ් මාව මුණ ගැහෙන්න ආවේ නැහැ. එයාගේ ෆෝන් එකත් වැඩ කළේ නැහැ. මම බයෙන් පහුවද ඔෆිස් ගියේ මොකක් හරි අනතුරක් වෙලාද කියලා හිතලා. ඒත් ඔෆිස් එක ඇතුලේ තිබුණේ වෙනද නැති කලබලයක්. අමායා, ඔයා දන්නවද වැඩක්? නිමේෂ් සර්ව බඳින්න යනවලු ලොකු බිස්නස් කාර්යයක දුවෙක්ව. ඒ කෙල්ල හරිම ලස්සනයිලු, සල්ලිකාරියක්ලු. ඨානියා මගේ ළඟට ඇවිත් රහසින් කිව්වා. මගේ මුළු ඇඟම පන නැති වෙලා ගියා. මම හිතුවේ ඒක බොරුවක් කියලා. ඒත් නිමේෂ්ගේ අම්මා, ඒ කියන්නේ මේ සමාගමේ ප්‍රධාන හිමිකාරිය, එදා හවස නිමේෂ්ව එක්කගෙන ඔෆිස් එකට ආවා. එයාගේ ළඟින්ම හිටියේ හරිම ලස්සන මිල අධික ඇඳුම් මැදගත්තු තරුණියක්. මේ තමයි සෙලීනා, නිමේෂ්ගේ අනාගත මනමාලිය. නිමේෂ්ගේ අම්මා හැමෝටම හඳුන්වලා දුන්නා. නිමේෂ් මගේ දිහා එකපාරක් බැලුවා. ඒ ඇස්වල තිබුණේ ඉස්සර තිබුණේ ආදරණීය බැල්ම නෙවෙයි. ඒ ඇස්වල තිබුණේ බයක් සහ අසරණකමක්. එයා අම්මගේ බලපෑමට යට වෙලා කියලා මට තේරුණා. මම කැබින් එකට ගිහින් නිමේෂ්කින් අහන්න උත්සාහ කළා. "සර්, මේක ඇත්තද?" මම ඇහුවේ කඳුළු පුරවාගෙන. නිමේෂ් මගේ දිහා බලන්නේ නැතුව බිම බලාගත්තා. "සමාවෙන්න මායා, මට අම්මට විරුද්ධ වෙන්න බෑ. එයා මගේ හැමදේම අයින් කරනවා කිව්ව ඔයාව තෝරාගත්තොත්. මට මේ තත්වයේ සල්ලි, බිස්නස් අහිමි කරගන්න බෑ." එයා ඊටාම රළු විදිහට කිව්වා. මට අදාහ ගන්න බැරි වුණා. මට මගේ හුස්ම නතර වෙනවා වගේ දැනුණා. මම ආදරය කරපු නිමේෂ් මෙයාද? එයාගේ ආදරයට වඩා එයාට සල්ලි සහ තත්ත්වය ලොකු වුණාද? මට ඔයාව මීට පස්සේ මුණ ගැහෙන්න බෑ අමායා. ඔයාට පුළුවන් මේ ඔෆිස් එකෙන් අස් වෙලා යන්න. මම ඔයාට ලොකු වන්දියක් දෙන්නම්. නිමේෂ් එහෙම කියලා එයාගේ චෙක් පොත අතට ගත්තා. මම ඒ චෙක් එක දිහා බැලුවේ හරිම පිළිකුලෙන්. මගේ ආදරයට මිලක් නියම කරන්න තරම් නිමේෂ් පහත් වුණා. මම කිසිම වචනයක් කිව්වේ නැහැ. මගේ ඇස් වලින් ගලන කඳුළු පිහාදාගෙන මම මගේ බෑග් එක අතරින් ඒ ඔෆිස් එකෙන් එළියට ආවා. එළියේ මහා වැස්සක්. එදා මාව නිමේෂ්ගේ වාහනයට නග්ගගත්තු ඒ තැනම මම අද තනි වෙලා. වැස්සට තෙමෙද්දි මට දැනුනේ මගේ පපුව ඇතුලේ ලොකු වේදනාවක්. නිමේෂ්ගේ කළු පාට වාහනය මගේ ළඟින් වේගයෙන් එදිලා ගියා. ඒක ඇතුලේ සෙලීනා නිමේෂ්ගේ අත අල්ලගෙන hina වෙනවා මම දැක්කා. මම පාරියයිරේ වාඩි වෙලා මහා හයියෙන් යලුවා. මගේ මුළු ලෝකෙම මට අහිමි වෙලා. මම දවසක් නිමේෂ් සර් එක්ක වැස්සේ තෙමුණ හැටි මතක් වුණා. එදා වැස්සේ තෙමුණු ඇඳුම් මාරු කරන්න අපි හොටෙල් එකට ගිය හැටි මට අද වගේ මතකයි. මම එදා ගොඩාක් බය වෙලයි හිටියේ. එයා මගේ අඳුම් ටික එයාගේ අතින්ම ගලවද්දි මගේ මූණ රත් වුණ හැටි මට තාමත් මතකයි. පිරිමියෙක්ගේ උණුහුම විඳින පළවෙනි මොහොත හැම යුවතිකටම මේ හැඟීම දැනෙන්නේ නැති. මගේ ගෙලට නිමේෂ්ගේ දෙතොල්වල පසහ දැනුනේ මුළු ඇඟම හිරිවැටි යන්නක් මෙනව. ක්‍රමයෙන් මගේ තනපුඩු වලට ඔහුගේ දෙතොල්වල රස්නිය දැද්දි මම මගේ මුළු ආත්මයම ඔහුට දෙන්නට දොරගුළු විරවර කරහමාරයි. එයා මගේ මුළු සිරුරම ඔහුට නතු කරගත්තේ ඔහුගේ පිරිමි සෙල්ලක්කරකම් වලින් මාව වසගගෙන කිව්වොත් මම හරි. එදා මම මගේ ගැහණුකම ඔහුට දුන්නේ ඔහුව මගේ ජීවිතය තරම්ම විශ්වාසයෙන්. එදා වගේම ලැබුණු හැම අවස්ථාවකම මයි නිමේෂුයි අපි දෙන්නගේ රාගික හැඟීම් බෙදාගත්තේ අබුසෑමියන් වගේ. එයාගේ දඩබ්බර පිරිමිකම් මාව පිස්සු වට්ටලයි තිබුණේ. එහෙත් අද ඔහු මගේ ආදරයට, මගේ ආත්මයට මිලක් නියම කරේ කිසිම පැකිලීමක්, මනුසකමක් නැතිව. මම ආයෙත් පරණ අහිංසක අමායම වෙලා. මගේ හිතේ ආදරය වෙනුවට තිබුණේ කියා ගන්න බැරි වේදනාවක් විතරයි. නිමේෂයාගේ සල්ලිකාර ලෝකයේ තෝරගත්තා. මම මේ මහපාරේ තනි වුණා. ඔයාට මාව අමතක කරන්න පුළුවන්ද නිමේෂ්? මම මටම අහන්න කියගත්තෙමි.